තමයි ලෝක ප්‍රසිද්ධ හුව ඩෑම් එක. ඉතින් මම දැන් මේ ඉන්නේ නෙවාඩා ඇරිසෝනා ස්ටේට් එක අතර මැද්දේ. වෙගස් වල ඉඳන් විනාඩි 30ක් 40ක් වගේ දුරින් තියෙන ලෝක ප්‍රසිද්ධ හුව ඩෑම් එක බලන්න. මම දැන් ඉන්නේ ඩෑම් එකට උඩින් හදලා තියෙන ඇමරිකාවේ මම දන්න විදිහට දෙවැනි උස්සම පාලම උඩ. ඉතින් මෙතන ඉඳන් ඩෑම් එක ලස්සනට බලන්න පුළුවන්. ඇවිදින්න දෙනවා මේ පාලම උඩ. කට්ටිය ගොඩාක් එනවා මේ ඩෑම් එක බලන්න මේ බ්‍රිජ් එක උඩ ඉඳන්. නෙවාඩා ස්ටේට් එක ඇරිසෝනා ස්ටේට් එකයි දෙක වෙන් වෙන තැන. ඉතින් මම දැන් මේ ඉන්නේ නෙවාඩා ඇරිසෝනා ස්ටේට් දෙක අතර මැද්දේ. අපි කලින් හිටියේ අන්න අර අතන පාලම මැද්දේ. පේනවද? අර පැත්තෙන් පේන්නේ ඇරිසෝනා නේ. මේ පැත්ත නෙවාඩා. ඉතින් මේ හුව ඩෑම් එක හදලා තියෙන්නේ කොලරාඩෝ ගඟ හරස් කරලා. කඳුකරේ තියෙන හිම දිය වෙලා සහ වැස්ස එකතු වෙලා මේ කොලරාඩෝ ගඟ දිගේ වතුර ගලාගෙන ඇවිල්ලා ඔයාලට මේ පේන ලොකු ලේක් එකට එකතු වෙනවා. ඉතින් මේ ලේක් එකට කියන්නේ ලේක් මීඩ් කියලා. ඉතින් නෙවාඩා සහ ඇරිසෝනා කියන ස්ටේට් දෙකටම කරන්ට් එකයි වෝටර් සප්ලයි එකයි ලබලා දෙන්නේ මේ හුව ඩෑම් එකෙන්. අර මම හිතන්නේ ලයින් එක වතුර පිරෙන ලයින් එක. තේනවද? සිදු පාට වෙලා තියෙන්නේ. ඉස්සරහට වතුර වෙලා. ඉතින් ඔන්න අපි හුව ඩෑම් එක බලලා ඉවරයි. ඉතින් ඒත් එක්කම අපි ලාස් වේගස් වල ගතක දිවස් 4ක් දන්නේම නැතුව ගෙවිලත් ගියා. ඉතින් එහෙනම් තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඉහින් එන්නම්. බයි බයි.